හායි කොහොමද ඔයාලට ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා Nature with Nilu මගේ YouTube channel එකේ වීඩියෝ බලන්න නැවතුණු ඔයාව හැමදාම වගේ ගොඩක් ආදරෙන්. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම සුවෙන් සනීපෙන් හොඳින් නැති කියලා. ඉතින් මං අද නම් ආවේ මගේ garden එකේ මට පේන ලස්සන ඔයාලටත් පෙන්නලා යන්න. ඒ කියන්නේ මේ දවස්වල මගේ garden එකේ මල් ගොඩාක් පිරලා තියෙන්නේ. ඉතින් මගේ හිත නම් නිතරම සතුටින් මානසික සුවය උපරිමයෙන්ම තියෙන දවස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මල් එක්ක ගෙවන ලස්සන දවස් ටිකක්. ඉතින් මට හිතෙනවා මගේ garden එකේ මම දකින ලස්සන ඔයාලටත් පෙන්නලා යන්න ඕනි කියලා. ඔය තියෙන ඉතින් මගේ ලස්සන තාරුකා මල්යාය පරණ ගස් ටික ගලවලා අලුත් ටිකකුත් හිටෙව්වා. ඕකිඩ් මල කිනිත්තකුත් ඇවිල්ලා පාට නම් තාම දන්නේ නැහැ මියා. මට දෙන පළවෙනි මල බලන්නකෝ එයාගේ ලස්සන මේ තියෙන්නේ එදා මම ඔයාලත් එක්කම හිටවගත්තු ජෙරනියම් ප්ලාන්ට් එක. එයාගේ තිබුණ මල පිපිලා තවත් මල් කිනිසි දෙකකුත් ඇවිල්ලා ලස්සනයි නේද? මම මෙයාගේ වර්ධනය ගැන ඉදිරියේදීත් ඔයාලට පෙන්නන්නම්. දැනට ඉතින් බලාගෙන යමුකෝ. මෙන්න මේ තියෙන්නේ ජෙරනියම් එකේ වැල් යන වර්ගේ. මං කිව්වනේ වර්ග දෙකක් තියෙනවා කියලා. ඔය තියෙන්නේ වැල් යන වර්ගයේ. ඒකිනුත් මම පැල 3ක් ගෙනාවා. බලන්නකෝ එයාලත් හැංගින් පොට් වලට හිටවලා තියෙන්නේ. මේ වැන්ඩා එකේ තාම ඉතින් මල තියෙනවා. ඔයාලා දන්නවනේ මේක ගොඩක් කල් පිපිලා. දැන් ඉතින් එකේ මල් දෙකක් හැලිලා තව එක මලක් ඉතුරුලා තියෙනවා. බලන්නකෝ තාමත් එයා හරිම ලස්සනයි. තවත් ඕකිඩ් එකක මල් දෙකක් තියෙනවා. ලස්සනයි නේද? මේ දවස්වල ඉතින් මගේ garden එක මල් වලින් පිරීලා. ඉතින් යාළුවනේ මල් බලන ගමන් ඔයාලා අද නම් මගේ වීඩියෝ එකක් මුලින්ම බලන්නේ මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එකට ආස හිතුණා නම් like එකකුත් දාගෙනම යමු. තියෙන්නේ මම අලුතෙන්ම හිටවපු ඉම්පේෂියා එකක්. ඕකත් මම අතු පැල කරලා හදාගත්තු එකක්. බලන්නකෝ යා ලස්සනටම ඉන්නවා. දැන් තමයි මට මල් දෙන්න පටන් අරන් තියෙන්නේ. ජපාන් රෝස් එකකුත් තියෙනවා. ලස්සනයි නේද? මෙයාගේ ඔතන පාට තියෙන කුණාටුවට ටිකක් මැරිලා විනාශ වෙලා ගිහිල්ලා දැන් තමයි දළු දාලා හැදිලා මට මල් දෙන්න පටන් අරන් තියෙන්නේ. ඔය තියෙන්නේ නම් මං බීජ මගින් හිටවගත්තු වින්කා පැලයක් ලස්සනට හැදිලා. ඔය පළවෙනි මල තමයි එයාගෙත් පිපුණේ. පාටක් දන්නේ නැතුව හිටියේ. මෙයත් බීජ මගින් හැදිච්ච පැලයක්. එකම ගහේ බීජ වලින් බලන්න පාට දෙකක් හැදිලා. මෙන්න මෙයාගේ බීජ වලින් තමයි මම ඒ පැල දෙකම හදාගත්තේ. තවත් පැල දෙකක් තුනක් තියෙනවා. තාම මල් පිපුන්නේ නැහැ. පිපුනහම ඔයාලට පෙන්නන්නම්කෝ. ලස්සනයි නේද? මේ දවස්වල අවුවට වින්ක මල් නම් පිරීලා. මේ තද රෝස පාට වින්ක එකෙත් මල් පිරීලා තියෙන්නේ. මේ බලන්නකෝ මේ ඩුබයි රෝස මලේ ලොකු මේ කහ පාට වර්ගයේ හරිම ලොකු මල් පිපෙන්නේ. කහ පාට වගේම තවත් වර්ගයක් තියෙනවා රතොත් නැති තැඹිලිත් නැති යන්නේ. ඒකත් මම ඉදිරියේදී පෙන්නන්නම්. ඒකෙත් ලොකු මල් පිපෙන්නේ. බලන්නකෝ ඉතින් මේ තියෙන්නේ මගේ විසිතුරු පැල ටික කැක්ටස් වර්ග ටික. ලස්සනටම හැදිලා මගේ මිදුල ගොඩක් ලස්සන කරනවා. ඉතින් මං හරි ආසයිනේ කැක්ටස් වලටත්. බලන්නකෝ මේ අර පොඩි පොට් එකක තිබ්බ එක මම ලොකු පොට් එකකට දැම්මා. එතකොට එයා හොඳින් වර්ධනය වෙයිනේ. මේ ටයර් එක පාට කරලා ලස්සනට ඉතින් හදාගන්න මගේ අදහසක් තියෙනවා. එතකොට මෙතනට තවත් ලස්සනක් එයි. මේ තියෙන්නේ ඉතින් කවුරුත් ආස ඇන්තූරියන්. මගේ ඇන්තූරියන් ටික ඉතින් මම කලිනුත් පෙන්නලා තියෙනවා. මේ පාර තවත් මල් වැඩි වෙලා. බලන්නකෝ මෙයාගේ කලර් එකේ ලස්සන මාරම ලස්සනයි නේද? මල් ගොඩාක් පිරීලා. පොහොට්ටුත් එනවා. බලන්නකෝ ලස්සන. මෙයාලාගේ ප්ලේස් එක මම ටිකක් වෙනස් කරා. පහුගිය කාලේ අවුසර නිසා නෙට් හවුස් එක ඇතුළට මගේ හදාගෙන තියෙන පොඩි නෙට් හවුස් එකක් ඒක ඇතුළට මම දැම්මා. එතකොට ඉතින් මල් වල කලර් එක තවත් ලස්සන වුණා. මොකද ඇන්තූරියම් වලට හෙවන ගොඩක් ඕනේනේ.
අවුවේ තිබ්බහම මල් කහ වෙලා කොළ කහ වෙලා යනවා. ඒ නිසා ඉතින් මම එයාව හෙවණට දැම්මා. දැන් බලන්නකෝ යාළගේ ලස්සන ආසයි නේද? ඔයාලත් ඉතින් අවශ්‍ය පරිසර තත්ත්වයන් දීලා මේ මල් හදනවා නම් ඇත්තටම හැමදාම මල් පිරීලා මල් ගොඩක් තියෙනවා මේ ගස්වල. බලන්න මගේ පොකුරු රෝස් එකේ එන මල් ගොඩ. අවුවට ඉතින් රෝස කොහොමත් කැමතිනේ. පහුගිය ටිකේම අපිට ටිකක් අවුව තිබ්බ හොඳට. ඉතින් රෝස ගහ දළු දාලා ඔය බලන්නකෝ හැම තැනම මල් පොහොට්ටු. මේ ටික පිපුණාම ඉතින් හරිම ලස්සනට තියෙයි. මෙන්න මේ පාට තමයි එකේ කලයක බලන්න රතොත් නෙමෙයි රෝසත් නෙමෙයි තද පාටක් හරිම ලස්සනයි. මෙයාගේ ඉතින් මල් කඩලා බුදු පියාණන් වහන්සේටත් මම තියෙනවා. ඒ නිසා තමයි මේ මල් පොකුරේ මල් අඩු. මේ බලන්නකෝ මේ තමයි ස්පයිඩර් ඕකිඩ් වර්ගයට අයත් ඕකිඩ් එකක්. මේ අයිතින් ටිකක් ලොකුවට හැදෙන ඕකිඩ් එකක්. හරිම සුවඳ හරිම ලස්සන මලක්. බලන්නකෝ යාගේ දිග මෙයාගේ කූරු දිගට ඇවිල්ලා ලස්සනට පිපෙනවා මේ දවස්වල. ඇත්තටම මගේ ගාඩන් එක හරි සුවඳයි. මෙන්න මෙයා නිසා හරිම චාම් හරිම ලස්සන සුවඳක් තියෙන්නේ. ඔයාලටත් හම්බුනොත් ගෙනහලා ගාඩන් එකට එකතු කරගන්න. මේ තියෙන්නේ කලින් පෙන්නපු ඉම්පේෂියා වර්ගෙමයි. මෙයාගෙත් මම මේ අලුතෙන් අතු ගහලා හදාගත්තේ පරණ පැලේ මැරුණා. ඉතින් අර කහපාට වර්ගෙ මල් ඒක නම නම් දන්නේ. මේකෙත් නම නම් දන්නේ. මේකත් මම අලුතෙන්ම ගෙනාපු පැලයක්. උන්න දැන් මට මල් කිනිති දෙන්න පටන් අරගෙන. මේ තියෙන්නේ වෙල්ටෙරුනියා එකේ ලාම දම් පාටක්. මේ තියෙන්නේ යාගේ තද දම් පාට. බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන. කැන්ඩියන් ඩාන්ස් එකකුත් තියෙනවා. තව මල් කූරු ගොඩක් එනවා කැන්ඩියන් ඩාන්ස් එකේ. මෙයාලටත් රස්නේ ටිකක් ඕනේ. ඕකිඩ් වලට ඉතින් කොහොමත් ටිකක් රස්නේ ඕනේනේ. මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් ඕකිඩ් එක මගේ කහ පාට. මේ පාරේ යමල් දෙකක් දීලා මට ලස්සනයි නේද? මම නම් හරි ආසයි ග්‍රවුන්ඩ් ඕකිඩ් මලට. මේ තියෙන්නේ බටර්ෆ්ලයි ප්ලාන්ට් එක. බලන්නකෝ එයාගේ මල් ගොඩ කොළ ගානට වගේ මල් ඇවිල්ලා හරිම ලස්සනට හැදිලා. ලස්සනයි නේද? මෙයාලා ඔක්කොම ඉතින් මල් වලින් පිරීලා මගේ ගාඩන් එකට මාර ලස්සනක් එකතු කරලා තියෙන්නේ. ඇත්තටම දකිද්දී හරිම සතුටුයි. බලන්න වින්කා ගහේ මල් ගොඩ. මේ අර බේබි වින්කා කියන වර්ගේ මාරම ලස්සනයි. ඇත්තටම හරිම ලස්සනයි. මේ අර ඩයමන්ඩ් ප්ලාන්ට් එක මම එදා කලින් වීඩියෝ එක ඔයාලට පෙන්නුවේ. මම අලුතෙන් ගත්ත පැලව අතරට මෙයක් තිබුණා. මම මෙයාව මේ වින්කා පැලේ ගාවින් තිබ්බා. මෙයාත් ටිකක් අවුවට වරොත්තු දෙන පැලයක් මං හිතන්නේ. මේ ඉතින් රතේ හිනහෙන මගේ රතින් පේෂියා එක. මෙයා කැලඩියම් එකක්. බලන්නකෝ මෙයා නම් දන්නේ. මෙයා ලස්සනයි. ඉතින් කපුරු කුමාරී මල් ගොඩක් දීලා දැන් නම් අතු කප්පාදුවට කාලේ හරි අතු කප්පාදු කරලා ලස්සනට ඉතින් කපුරු තියාගෙන ඉන්නකොට ආයි මල් පොකුරු දෙනවා. ලස්සනටම මෙයාගෙත් මල් ගොඩාක් පිල්ල. මෙයා චූටි කපුරු වර්ගයක්. මෙන්න මෙයාගේ නම දන්නේ මම මේ ළඟදී ගෙනහලා හිටෙව්වේ. ලස්සනට එයාගෙත් මල් ටික තියෙනවා. මේ ඉතින් මං එදා ඔයාලත් එක්ක හිතවන්න ඔයාලට කියා දුන්නෝ ජෙරනියම් මේකේ රතු පාට එක. මෙයත් අර විදිහටම තමයි මං හිටවගෙන තියෙන්නේ. බලන්නකෝ එයාගේ මල් කිරිති වල ලොකු මල් පොකුරේ මල් 20ක් විතර තියෙනවා. ඕක පිපුණාම ඇත්තටම ගහට දරා ගන්නත් බැරි තරම්. ඔය ඉතින් මගේ අතින් නිර්මාණය වුණු හංසෙක්. එයාව පාට කරලා ගන්න ඕනි. බලන්නකෝ යනන් දැන් ටිකක් පාරණයි. එයාගේ මම ඩුබයි රෝස හිටෙව්වා. ඒ ඩුබයි රෝස මල හරිම ලොකුයි. මෙන්න මේ ඩුබයි රෝස මලත් හරිම ලොකුයි. බලන්නකෝ එයාගේ කලයක හරිම ලස්සනයි. මේ දවස්වල මල් පිරීලා පිපිලා තියෙනවා. ඉතින් ඩුබයි රෝස වලත් එවැනම් ඉක්මනට මල් එනවනේ. අතු කප්පාදු කරලා හරියට තියාගෙන ඉන්නකොට මෙන්න මෙයත්
ඒ වර්ගෙටම අයිති මලක්. ඒක නිකන් ඇතුලේ පෙති වගේක් තියෙනවා. එයාගේ තාම මල් හැදෙන ගමන් මෙයාමට අතු කෑල්ලක් හම්බෙලාම චූටි අතු කෑල්ලකින් මම ඔය ලොකු පඳුර හදාගෙන තියෙන්නේ. මේ ඉතින් හැමෝම මාස බෝගන්විලා මේවා මං ගෙනාපු වීඩියෝ එකකුත් ඔයාලට දාලා ඇති. කැමති අය ගිහිල්ලා බලන්නකෝ. එයාලගේ ලස්සන. දැන් ඉතින් පැල හොඳට හැදිලා මට මලුත් දීලා. ඉතින් අනිත් රතුවින් පේෂය එක මියා ඉතින් තනි පෙත්ත වගේ තමයි හැදෙන්නේ. කලින් පෙන්නපු එක ටිකක් රෝස මලට වගේ පොකුරු ටිකක් වගේ තියෙනවනේ. මේක එහෙම නෑ. මේ ඉතින් දම්පාට බෝගන්විලා එක පොඩි කාලෙම මට මල් ගොඩාක් දීලා. හරිම ලස්සනයි. මෙයා ටිකක් කැපිලා පේන මල් වර්ගයක්. ඇත්තටම කලර්ෆුල්. හරිම ලස්සනයි. මේ තියෙන ජෙරනියම් එකේ තවත් වර්ගයක්. මෙයාගෙත් ඉතින් මල් ගොඩාක් දෙනවා මට. එයාගේ පඳුර ඉක්මනින් වර්ධනය වෙන ලොකුට හැදෙන උස යන වර්ගයක්. මේ කෝලියස් එක නම් ඉතින් ඇත්තටම මලකට වඩා ලස්සනට කැපිලා පේනවා මේ දවස්වල. කෝලියස් වලටත් ඉතින් අවුවෝනේනේ. ඇත්තටම එයාලගේ කලර් එක ඉන්නේ කොළවල අවුවට. බලන්නකෝ ඒ ජෙරනියම් එකේ අතු මිහිටත් ඇවිල්ලා ලස්සනට හැදිලා. මෙයා නම් තාම පිපෙන ගමන්. මේ බාබන්ඩේසි. ටෙරෝනියා නම් ඉතින් හැමතැනම හැදෙන වර්ගයක් නේ. ඔය ඉතින් රෝසයි සුදුයි එක. එයාත් ඉතින් හෙවනේ එතන හෙවනයි පොඩ්ඩක් ලස්සනට හැදිලා. මේ ඉතින් රෝස පොකුරු රෝස එකේ අනිත් මගේ මේක තමයි මදර් ප්ලාන්ට් එක. තියෙන්නේ මගේ කානේෂන් පැටික්කි. බලන්නකෝ එයා පොකුරු කානේෂන් එකක් හරිම ලස්සනයි. මේ දවස්වල ඉතින් පඳුරු වර්ධනය වෙලා හොඳට ගහ හැදිලා දැන් මල් දෙන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ මල් කිනිතිත් දෙනවා. මෙන්න මෙයා මැරෙන්න ගිහිල්ලා මම බොහොම අමාරුවෙන් ගොඩගත්තු කානේෂන් එකක්. බලන්නකෝ එයාගේ කලර් එක තද දම් පාටක්. මේ නම් ඉතින් එදා මං අලුතෙන්ම ගෙනාපු කපුරු පැටික්කි. බලන්නකෝ එයාගේ ලස්සන. මෙයාත් ඉතින් ලස්සනයි නේද? මල් කියන්නේ ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති භාවනාවක් වගේ හිතට සැනසීම ගෙනත් දෙන දෙයක් නේද? ඉතින් ඔයාලත් මොනවාම හරි මල් වර්ගයක් ගෙමිදුලේ වවා ගන්න. ඒ වගේම ඉතින් මල් වගේම විසිතුරු ශාක වර්ගත් එකතු කරගෙන ලස්සන ගාඩන් එකක් තියෙනකොට ඉතින් ගෙදර ගෘහණියට තමයි ගොඩක් ආඩම්බර. මේ බලන්න මගේ ජේබ්‍රා මල මේ පාර ලොකෝට ඇවිල්ලා. බලන්නකෝ එයාගේ ලස්සන. ජේබ්‍රා නම් ඉතින් මගේ මිදුලේ වරදින්නේ නෑ. මෙන්න මෙයාගෙත් නිතරම මල් දෙන රෝස් එකක්. එයාගෙත් ඉතින් ඇත්තටම මල් වරදින්නේ නැහැ. මේ තියෙන්නේ මගේ සුදු කුමාරී. බලන්න එයා මට මේ පාර මල් දෙකක්ම දීලා හරිම ලස්සනයි. මේ වොයිස් කරන වෙලාවෙද්දි නම් මේ මල් දෙකම පිපිලා ඉතින් එහෙනම් ඉතින් යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ මාව subscribe නොකරන මාව subscribe කරලා like කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම all button එකත් click කරලාම තියාගන්න. එතකොට මේ වගේ ලස්සන මල් ඔයාලටත් බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට මම නවතින්නම්. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.